සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ සිහිපත් කරමින් ජීවමාන භාග්‍යවතුන් වහන්සේ බඳු වූ සරණමාලී මහසෑරජාණන් වහන්සේ අභියස සිට සුධම්ම යාත්‍රා පූර්ණ උපෝෂිත සීල සමාදානයේ මීළඟ සද්ධර්මානුශාසනාව දේශනා කරමින් මෙතෙන් සිට ධම්සක ප්‍රවර්ධනය කරන්නට බෙලිහොල්ලොය සීල සමාහිත යෝගාශ්‍රමයේ නිර්මාතෘ පූජ්‍යපාද ගල්පියුමේ සුමනරන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදු නාද පවත්වමින් ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අවසරයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සේයතාපි භික්ඛවේ යේකේචි බෝධිපක්ඛියා ධම්මා පඤ්ඤේන්ද්‍රයං තේසං අග්ගමක්ඛායති තී. තුන් ලෝකාග්‍රෝ භාග්‍යවත් වූ අරිහතෝ සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ මුල් කරගෙන ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින මේ මහා සෑරදුන් වහන්සේ අභියස දැන් අපි මේ අවස්ථාවේ සියලුම දෙනා එකතු වෙලා වටිනා උතුම් සාරාණීය අනුස්මරණීය උතුම් පින්කමක් සිදු කරන අවස්ථාව. එන් අර මුලින් මතක් කරන්න යෙදුනා හෙට දවසේ අරුණෝදය දක්වාම මේ උතුම් වැඩපිළිවෙල පවත්වනු ලබනවා. ඉතින් මේ අවස්ථාවට පැමිණ සහසම්බන්ධ වෙලා සිටින පූජනීය මහා සංඝරත්නය වගේම ඔබ අප එවැගේම පින්වත් මෑණියන් වහන්සේලා ඇතුළු ඔබ අප සෑම සිළු දෙනා වහන්සේගේම ඒ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදුකාරයක් දෙමු. මහා සෑරදුන් වහන්සේට පිටුපාල සමහර විට අපි මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කරනවා. ඉතින් අපි මේ සැරිසරන අවස්ථාවේ කටයුතු කරන අවස්ථාවේ මහා සෑරදුන් වහන්සේගේ වැඩ ඉන්නේ ද්‍රෝණයක් සරුවක්ඥ ධාතුන් වහන්සේලා. ඒ වගේම මේ අනිත් පැත්තෙන් බැලුවහම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. මේ පූජනීය නගරයේ පුරාම සිව් දිසාවේ අපි ඉන්න මේ තැන පටන් සිව් දිසාවේ වැඩ සිටින බෝධීන් වහන්සේලා සරුවක්ඥ ධාතුන් වහන්සේලා මහා සෑරදුන් වහන්සේලාට අපේ කයින් සිතෙන් වචනෙන් තුන්දොරින් යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදුවේ නම් පළමුවෙන් ඒ උතුම් බුද්ධ ආදී රත්නත්‍රයෙන් සමාව අයද සිටිනවා. පළමුවත් දෙවනුවත් අපට සමාව ලැබෙනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ සමා කරගෙන දැන් අපි මේ අවස්ථාවේ ඉදිරියට පවත්වනු ලබන ඒ පුණ්‍යාන් ඒ ධර්ම දේශනාවට සවන් දෙන්නට සූදානම් වෙමු. මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ දායක පින්වතුන්ගේ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් තියෙනවා, පුණ්‍යානුමෝදනාවක් තියෙනවා. දේශනාව අවසානයේ ධර්ම දේශනා කිරීමෙන් ලබා ගන්න පිනත්
ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්න පිනත් ඒ සෑම කුසල ධර්මයන් එක්කාසු කරගෙන ධර්මදායකත්වයේ දරන සදහැබර පින්වතුන්ගේ ඒ බලාපොරොත්තු පරිදි ඒ සියලු දෙනාට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් අභව ප්‍රාප්ත ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ආදි කොට ඇති පුණ්‍යානුමෝදනාව දේශනාව අවසානයේ සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙමු. එහෙමනම් දැන් මේ අවස්ථාවේ අපි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ බෝධිපාක්ෂික ධර්ම අතරේ සඳහන් වන ශ්‍රේෂ්ඨ වූම බෝධිපාක්ෂික ධර්මය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සේයතාපි භික්ඛවේ යේකේචි බෝධිපක්ඛියා ධම්මා. මහණෙනි, යම් මේ බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් ඇතනම් ඒ බෝධිපාක්ෂික ධර්මයන් අතරින් තේසං අග්ගමක්ඛායති, ඔවුන් අතරින් අග්‍ර බවට උතුම් බවට පත්වෙන ධර්මතාවයේ තමයි පඤ්චේන්ද්‍රියන්, ප්‍රඥාව නැමැති ඒ ඉන්ද්‍රිය ධර්මය, ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් අග්‍ර බවට පත්වෙන ඒ ශ්‍රේෂ්ඨතම ධර්මයේ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ නිවනට බාධා කරන අකුසල ධර්ම, ක්ලේශ ධර්ම දුරු කරමින්, මැඩපවත්වමින්, ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන තුඩුදන අන්සියලු ධර්මයන්ට ඉඩහසර ලබා දෙනවා. ඒ වගේම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නවා ප්‍රඥා ඉන්ද්‍රියේ බලයෙන්. මේ ලෝක ධාතුවේ මිනිස්යාට ඇති උතුම්ම රත්නය ප්‍රඥාව. පඤ්ඤා නරාණං රතනං. ලෝකේ නොඑක් විදිහේ රත්න තියෙනවා. මේ රත්නයන් අතරින් ප්‍රඥාව මිනිස්යාට ඇති උත්තම රත්නයේ බවට පත් වෙනවා. පඤ්ඤා ඕභාසෝ. මේ ලෝකේ මිනිස්යාට ඇති ඊටාම ඒ ජීවිතය ආලෝකමත් කරන ආලෝකය තමයි ප්‍රඥාව. පඤ්ඤා ඕභාසෝ. ප්‍රඥාවෙන් ජීවිතය ආලෝකමත් වෙනවා, එළිය වෙනවා. ප්‍රඥාවේ තියෙන වැදගත්කම, ප්‍රඥාවේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවල අපට දේශනා කරලා තියෙනවා. ආලවක සූත්‍රයේ ආලවක යක්ෂයා අහපු ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨං. මේ ලෝකේ හුඟක් දෙනෙක් ජීවත් වෙනවා. මේ ජීවත් වෙන මේ බොහෝ දෙනාගේ ජීවිත දිහා බැලුවහම ඒ ජීවිත ඔක්කොම ශ්‍රේෂ්ඨ ජීවිත නෙමෙයි, වටිනා ජීවිත නෙමෙයි, උතුම් ජීවිත නෙවෙයි. හුඟක් අයගේ ජීවිත ඊටාම නොවටිනා ජීවිත, වටිනාකමක් නැති ජීවිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ ලෝකේ ප්‍රඥාවෙන් ජීවත් වෙනවා නම් අන්නේ ප්‍රඥාවෙන් ජීවත් වීම ඒ පුජ්‍යලයාගේ ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත් වෙනවා. පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨං. ඒ වගේම ආලවක සූත්‍රයේම ආලවක යක්ෂයා විසින් අසන ලද ප්‍රශ්නයක් කතං ජීවින්
කතංසු පරිසුජ්ජති. කතංසු පරිසුජ්ජති. ආලවක යක්ෂයා අහනවා මේ ලෝකේ ජීවත් වෙන මේ උදවිය නිතරම කිලුටු වෙලා අපවිත්‍ර වෙලා ජීවත් වෙන. ලෝභ, ද්වේෂ, මෝහ, ditthi, මාන ආදී নানা ප්‍රකාර අකුසල ධර්මයන්ගෙන්, ක්ලේශ ධර්මයන්ගෙන් කිලුටු ජීවිත, අපවිත්‍ර ජීවිත ගත කරන. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට දේශනා කරනවා, භික්ෂුව ඔබ ළඟ පිළිගඳයි කිය. භික්ෂූන් වහන්සේ නමකට දේශනා කරනවා, භික්ෂුව ඔබ ළඟ පිළිගඳයි. නිලමැස්සෝ ඔබව පිරිවරාගෙන. ලෞතර බුදු කෙනෙක් යම් කිසි කුජලයකට පිළිගඳයි කියලා කිව්වනම්, නිලමැස්සෝ පිරිවරාගත්ත පුජ්‍යලයක් කියලා කිව්වනම් හිතලා බලන්න කොච්චර අවාසනාවන්තයිද කියලා නේද? එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුස්සීල දුර්ගන්ධය. දුස්සීලයි. සිල් සුවඳ, ගුණ සුවඳ, නැන සුවඳ දස දිසාවෙම පැතිරලා යන. ඒ වගේම තමයි දුස්සීලයේ දුර්ගන්ධයත් ඒ විදිහට පැතිරෙනවා. නිලමැස්සෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ක්ලේශ ධර්ම. රාග, ద్వේෂ, ditthi, මාන, උපාදාන මෙන්න මේ වාගේ ක්ලේශ ධර්මයන් තමයි නිලමැස්සන් හැටියට පෙන්වුවේ. දැන් පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියානම්, මේ වර්තමානයේ අද අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් උන්වහන්සේට පිළිගඳ කොච්චරයිද නේද? ඒ වගේම නිලමැස්සෝ පිරිවරාගත් අය කොයිතරම් දකින්න ලැබෙයිද? ඒ කියන්නේ කෙලෙස් සිටිවිලි, රාගය, ద్వේෂය, මෝහය, ditthිය, මානය මේ ආදී 1500ක් විතර තියෙන ඒ හදවත් කිලුටු කරන, අපවිත්‍ර කරන ජීවිතයක් අවාසනාවන්ත බවට පත් කරන ඒ අකුසල සිටිවිලි, ක්ලේශ ධර්ම මිනිස්යන් ගාව ගැවසෙනකොට බුදුරජාණන් වහන්සේට පෙනුනේ නිලමැස්සෝ පිරිවරාගත්ත. සාමාන්‍යයෙන් නිලමැස්සන් පිරිවරාගන්නේ මොන වගේ තැනකද? ඇත්තටම නිලමැස්සෝ පිරිවරාගන්නේ මලකුණක. කුණු වෙච්ච මලකුණකට තමයි නිලමැස්සෝ ඇදෙන්නේ, පිරිවරාගන්නේ. අන්න ඒ වගේ තමයි මේ රාග, ద్వේෂ, මෝහ, ditthi, මාන මේ ක්ලේශ ධර්ම බුදුරජාණන් වහන්සේ දැක්කේ මිනිස්යන් පිරිවරාගෙන සිටින නිලමැස්සෝ හැටියට. එහෙමනම් ඒ ක්ලේශ ධර්ම සහිත ජීවිතය මරුණු මලකුණකට සමානයි කියන එකයි මේ දේශනාව හරහා පැහැදිලි වෙන්නේ. අපිට පුළුවන් නම් ජීවිතේ එක දවසක් හරි, එක මොහොතක් හරි ඇත්තටම පවිත්‍රව ජීවත් වෙන්න, පිවිතුරුව ජීවත් වෙන්න. හෙට එළි වෙනතුරු අද මේ ආරම්භ කරපු මේ උතුම් සීල සම්පත්තියේ පිහිටලා නිලමැස්සෙකුට වහන්න නොදී නේද? නිලමැස්සෙකුට වහන්න නොදී, නිලමැස්සන්ට එන්න නොදී හෙට එළි වෙනතුරුම මේ මහා සෑරදුන් වහන්සේ අභියස මේ උතුම් සෑමලුවේ සිල් සුවඳින්, ගුණ සුවඳින්, නැන සුවඳින්, සදහම් සුවඳින් සුවඳවත් වූ ජීවිත ඇතුව බුදුරජාණන් වහන්සේට ප්‍රියමනාප කෙනෙක් හැටියට මේ මළුව තුල මේ ගත කරන කාලය තුල එකද නිලමැස්සෙකුට
ළඟටවත් එන්න නොදී අපිට වාසය කරන්න පුළුවන් නම් මේ දවස අපේ ජීවිතයේ අමතක නොවන උතුම් දවසක් වෙනවා. මේ ජීවිතයේ මේ මහ මළුවේදී ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණත් අද මේ පවිත්‍රව ගත කරන මේ පිරිසිදු මේ ජීවිතය මේ නොකැල් ජීවිතය මතුමත්තේ ස්වර්ග මෝක්ෂ සම්පත් ලබන්න ඒකාන්තයෙන්ම අපට හේතු වාසනා වෙනවා. ඉතින් මේ නිලමැස්සන් නැමැතියේ ක්ලේශ ධර්ම බුදුරජාණන් වහන්සේ 1500ක් විතර පෙන්නලා තියෙනවා. නිවනට බාධා කරන නිවන් මඟ අහුරා සිටින ඒ අතරින් සමාධියට සමාපatti වලට අභිඥාවලට විපස්සනා ඥාන මාර්ගඵල ලෞතුරු ධර්මයේ අකුල් හෙලාගෙන මග අහුරාගෙන ඉන්න නීවරණ ධර්ම පහක් මතු කරලා විශේෂයෙන්ම අපට පෙන්නලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ නීවරණ පබ්බේ නීවරණ කාණ්ඩේ උන්වහන්සේ පෙන්නනවා සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මතා වශයෙන් අපේ මනස කැමැති වෙන දේවල් තියෙනවා. එතකොට අන්න ඒ කාමයට තියෙන ඇල්ම බැල්ම ඒ ලැබියාව ඒ කැමැත්ත ඒ ආසාව තෘෂ්ණාව අපේ සීල සමාධි ප්‍රඥා ධ්‍යාන අභිඥා මාර්ගඵල ලෞතුරු නිවන් සෝයට බාධාවක්. නිවන ආවරණය කරන නිසා නීවරණ කියලා කියනවා. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්ද නීවරණය තමා තුළ නැතිනම් මේ අවස්ථාවේ මේ මොහොතේ මාගේ సంతානයේ තුල කාමච්ඡන්ද නීවරණය නැත්තේ කියලා ප්‍රඥාවෙන් දැනගන්න පජානාති. විශේෂයෙන්ම විපස්සනා ප්‍රඥාවෙන් දැනගන්නවා මේ මොහොතේ මේ වෙලාවේ අද දැන් මෙතන මාගේ సంతානයේ තුල කාමච්ඡන්ද නීවරණය නැත්තේය කියලා දැනගන්න. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. යම් විදිහකින් යම් මොහොතක මේ ගත කරන කාලය ඇතුළස්සේදී මේ මහමළුවේදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්ම ඔස්සේ නූපං කාමච්ඡන්දය යම් විදියකින් මාගේ సంతානෙයි ඇති වුණොත් තංච පජානාති ඒ මොහොතේම ඒ කාරණය දැනගන්නවා. නූපං කාමාසාව මාගේ సంతානේ ඇති වුණා කියලා විපස්සනා ප්‍රඥාවෙන් දැනගන්න. යතාච uppannස්ස කාමච්ඡන්දස්ස පහීනං හෝති තංච පජානාති. යම් විදියකින් අර උපන්නා වූ කාමච්ඡන්දය යෝනිසෝ මනසිකාරය සති සම්පජන්නේ සිහි කල්පනාව එළඹ සිටීමෙන් ඒ උපන් කාමාසාව කාමච්ඡන්ද නීවරණය හදවතෙන් ඉවත් වෙලා ගියොත් ප්‍රහීන වෙලා ගියොත් ප්‍රහාණය වෙලා ගියොත් තංච පජානාති නූපං කාමච්ඡන්දය ඉපදුනා උපං කාමාසාව නැවත සති සම්පජන්නේ පිහිටීමෙන් යෝනිසෝ මනසිකාරයේ වැඩිවීමෙන් ඒ උපං කාමච්ඡන්දය ප්‍රහීන වුණා කියලා විපස්සනා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දැනගන්න. යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති
තංච පජානාති. යම් ආකාරයකින් ඒ ප්‍රහාණය වෙච්ච ප්‍රහීන වෙච්ච ඒ කාමච්ඡන්ද නීවරණය ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. නැවත නූපදින පරිද්දෙන් යෝනිසෝ මනසිකාරය එළඹ සිටීමෙන් සති සම්පජාන්න එළඹ සිටීමෙන් විපස්සනා ඥාන වැඩීමෙන් ඒ ප්‍රහීන වෙච්ච කාමච්ඡන්ද නීවරණය නැවත නූපදින ආකාරයෙන්ම මාගේ సంతානයෙන් ප්‍රහීන වුණා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. කාමච්ඡන්ද නීවරණය ප්‍රහීන වෙනවා අපි දාන ආදී කුසල් කරනකොට. ඒ වගේම අපි බණ අහන අවස්ථාවල, ධර්ම දේශනා කරන අවස්ථාවල, ධර්ම සාකච්ඡා කරන අවස්ථාවල, ඒ වගේම ශ්‍රද්ධා ප්‍රඥා පෙරදරි කරගෙන සති සම්පජාන්නේ යුක්තව ඒ කුසල ධර්මයන්ගේ යෙදෙනකොට තදංග වශයෙන් කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. ප්‍රථම ධානාදී ධානාංග මනසේ උපදවා ගැනීමෙන් විස්කම්බන වශයෙන් කාමච්ඡන්ද නීවරණය ඈත් වෙනවා. විස්කම්බණය වෙනවා. ඒ වගේම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන්ම දුරු කිරීමෙන් අපායගාමී කාම ආසාව සදහටම සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. ආය සංසාරේ කවදාකවත් කාම ආසාව තියේ. හැබැයි අපායගාමී තැනටපත් වෙන්නේ නැහැ. කියන්නේ පහත් තැනට, හීන බවට, ඒ වගේ දුර්වල තැනකට මනසපත් වෙන්නේ නැහැ. ඇයි? සක්කාය දිට්ඨිය දුරු කරපු නිසා. ඒ නිසා සෝවාන් වෙනකොට අපායගාමී කාම ආසාවන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. කවදාකවත් කාමයන් නිසා අපායේ උපදින්න හේතු වෙන පාප කර්මයකට හිත යොදවන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ. සති සම්පජාන්නය ඒ එළඹ සිටිනවා. සෝවාන් කෙනෙකුගේ නිරතුරුවම සති සම්පජාන්නේ නැත්නම් ඒ බොජ්ජංගාදී ධර්ම නිතර එළඹ සිටිනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය පීති ආදී බොජ්ජංග ධර්ම නිතර එළඹ සිටින නිසා අපායගාමී කාම සිතවිල්ලක්, කාම සංකල්පනාවක්, කාමච්ඡන්දයක් ඒ සිතේ ඇති වෙන්නේ නැහැ. සකු르දාගාමී වීමෙන් කාලෝකේ උපදින්න හේතු වෙන ස්වභාවය එක ආත්මයකට තරම් කෙටි වෙලා යනවා. වැඩිම වුණොත් ආයේ නැවත අවදි මිනිස් ලොව ඉපදුනොත් එක ආත්මයක් පමණ කාම ලෝකේ උපදිනවා. එතනින් කාම ආසාව සම්පූර්ණයෙන්ම නැති කරගන්න. අනාගාමී ඵලයට පත්වීමෙන් නැවත සසර වසනාතුරු යම් මොහොතක අනාගාමී මාර්ගඵල ලැබුවන ඒ මොහොතේම නැවත කවදාකවත් කාම ලෝකේ ප්‍රතිසන්දියක් ලබන්න නැත්නම් කාමයන්ගේ ආසාව, කාමයන් භුක්ති විඳීමේ ආසාවක්, කැමැත්තක් ආයේ සසර වසනාතුරු අත් වෙන්නේ නැහැ. කාම ආසාව යටපත් වෙලා සම්පූර්ණයෙන්ම විස්කම්බණය වෙලා යනවා. කාම ලෝකේ උපදින්නවත් ආයේ සංකල්පනාවක් එන්නේ නැහැ. මේ කාමයන් අනාගාමී වුණාට පස්සේ කාමයන්ගේ තියෙන අනේක ආදීනව, ඇස්වල රෝග, කන්වල රෝග, දත්වල රෝග, නාසයේ රෝග, උදරයේ රෝග, වනපිලිකා, බගන්දර ආදී මේ වගේ අනේක රෝගාබාධ, කැඩෙන, බිඳෙන, දිරෙන, අභාවයට යන, ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම, අසුභ අසාර, පරම දුර්ගන්ධ, පිළිකුල් බවට පත්වෙන මේ කාමයන් පිළිබඳව ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා අනාගාමී වීම නිසා. හැබැයි අනාගාමී වුණත් තව කෙලස් ටිකක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ධර්ම. අන්න ඒ ධර්ම අරිහත් ඵල විමුක්තියෙන් නැති වෙලා යනවා. මම මේ මතක් කළේ
ආලෝක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතංසු පරිසුජ්ජති කතංසු පරිසුජ්ජති කෙසේද මේ ලෝක සත්වයා පාරිසුද්ධත්වයට පිරිසිදු බවට පත්වන්නේ කියලා. පිවිතුරු වෙන්නේ. පඤ්ඤාය පරිසුජ්ජති සත්වයා පවිත්‍රත්වයට පාරිසුද්ධත්වයට පත් වෙන්නේ ප්‍රඥාවේ බලයෙන්. එහෙමනම් ඔය නීවරණ ධර්ම තමන්ගේ సంతානයේ තුල යම් මොහොතක ඇති වුණා නම් ඒ ඇති වුණු අවස්ථාවේ එය හඳුනා ගන්න, එය තේරුම් ගන්න, එය දැනගන්න ප්‍රඥාව තියෙන්නට ඕනේ. සති සම්පජාන්නේ හැටියට මහා සතිපට්ඨාන සූත්‍රයේ බොහෝ තැන්වල පෙන්නනවා. සති සම්පජාන්නේ සිහිය හා ප්‍රඥාව සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. ප්‍රඥාව තියෙනවා නම් තමන්ගේ సంతානයේ තුල ව්‍යාපාදයක් ඇති වුණොත්, තරහක්, ක්‍රෝධයක්, යම් අමනාපයක්, අසන්තෝෂයක් තමන්ගේ මනසේ හටගත්තොත් ප්‍රඥාවන්තයාට ඒක ඊටාම ඉක්මනින් දැනගන්න ලැබෙනවා, අහු වෙනවා. සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. මගේ సంతානයේ මේ මොහොතේ තරහ, ව්‍යාපාදය ඇති වෙලා තියෙනවා කියලා. අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. මාගේ సంతානයේ තුල මේ මොහොතේ ව්‍යාපාද නීවරණය නැත්තේය කියලා ප්‍රඥාවෙන් දැනගන්න. ප්‍රඥාව මදි වුණොත්, සිහි කල්පනාව මදි වුණොත් දවස මුළුල්ලේම ව්‍යාපාදයෙන් යුක්තව ජීවත් වෙනවා. සමහර විට මේ වගේ පින්කමකට ඇවැදින් මේ සමහරට මහ විශාල සේනාවක් එක්ක මේ මළුවේ ජීවත් වෙනකොට පුංචි අවස්ථාවක ව්‍යාපාදේ අපේ සති සම්පජාන්නේ අපේ ප්‍රඥාව ගිලිහිච්ච වෙලාවක ව්‍යාපාදෙන්න පුළුවන්, තරහක් එන්න පුළුවන්. අන්න එහෙම ආවොත් ආපු ෂණයේම ඥානවන්තයා දැනගන්නවා මාගේ సంతානේ ව්‍යාපාද නීවරණේ තියෙනවා, අඳුනා ගන්නවා. ඒ වගේම යම් විදියකින් ඒ ව්‍යාපාද නීවරණය තමන්ගේ సంతානේ නැත්තම් ඒකත් එය අඳුනා ගන්නවා සති සම්පජාන්නේ විපස්සනා ඥානෙ. ඒ වගේම යතාච උපන්නස්ස ව්‍යාපාදස්ස නීවරණ. ඒ කියන්නේ යම්සේ නූපන්නා වූ ඒ ව්‍යාපාද නීවරණේ යම්සේ තමන්ගේ හිතේ ඇති වුණා නම් ඒ නූපන් ව්‍යාපාද නීවරණේ මේ මොහොතේ දැන් මගේ సంతානයේ ඇති වෙලා තියෙනවා. උපන්නස්ස ව්‍යාපාදස්ස. ඒ උපන්නා වූ ව්‍යාපාද නීවරණය එයා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. යතාච අනුප්මේ උපන්නස්ස ව්‍යාපාද නීවරණස්. ඒ උපන්නා වූ ව්‍යාපාද නීවරණේ යම්සේ ප්‍රහාණය වනවද එයත් ඒක ඒ ප්‍රහාණය වීමත් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. යතාච පහීනස්ස ව්‍යාපාදස්ස නීවරණස්. යම් විදියකින් ඒ ව්‍යාපාද නීවරණයාගේ ප්‍රහාණයක් වේද, ප්‍රහීන වීමක් වේද, එයත් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න, දැනගන්න. යතාච පහීනස්ස ව්‍යාපාදස්ස නීවරණස්. යම් විදියකින් ඒ ව්‍යාපාද නීවරණයාගේ ප්‍රහාණයක් වේද, නැවත නූපදින තත්වයට ඒ ව්‍යාපාද නීවරණේ දුර වේද, එයත් ප්‍රඥාවෙන් දැනගන්න. එතකොට මේ පංච නීවරණ ධර්මම යම්කිසි මොහොතක තමන්ගේ මනසේ හට ගන්නවා නම් අන්න ඒ හට ගැනීම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. ඒ හටගත් නීවරණ
යම් විදියකින් දුරු වෙලා යනවද නැවත නූපදින තත්වයටපත් වෙනවද එයත් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. එතකොට අපිට අද වගේ දවසක මේ වගේ අවස්ථාවක අපේ හදවත් තුල කාමච්ඡන්ද නීවරණේ, ව්‍යාපාද නීවරණේ, ඒ වගේම තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය ආදී වශයෙන් ඒ පංච නීවරණ ධර්ම යම් මොහොතක අපේ මනසේ හටගත්තා නම් ඇති වුණා නම් අන්න ඒ අවස්ථාවේ අපි සති සම්පජානන ප්‍රඥාවෙන් යුක්තව ඉන්නවා නම් අපට ඒ මොහොතේම ඒ නීවරණ ධර්ම අපේ මනස තුලින් දැක ගන්න පුළුවන්. තියෙනවද නැද්ද? නූපන් නීවරණ ඉපදුනාද? උපන් නීවරණ ධර්ම ප්‍රහීන වුණාද? ප්‍රහීන වූ නීවරණ ධර්ම නැවත නූපදින තත්වයටපත් වුණාද? මෙන්න මේ සියල්ල ප්‍රඥාවන්තයාට දැනගන්න පුළුවන්. ප්‍රඥාව නැති කෙනෙකුට මේවා තේරුම් ගන්න බෑ, දැනගන්න බෑ. ඒ සඳහා මේ ප්‍රඥාවෙත් තියෙන අවස්ථා කීපයක්. සුතමය පඤ්ඤා. මේ ධර්ම පිළිබඳව අහලා දැන ඉගෙනගෙන සාකච්ඡා කරලා ඒවා පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ සුතමය ප්‍රඥාව අවශ්‍යයි. එහෙම නැත්නම් තමාගේ సంతානය තුල ඇති වෙලා තියෙන්නේ කවර නීවරණයක්ද කියලා Taman දන්නේ නැහැ. සමහර විට මුළු දවසම ගෙවන්නේ ඒ නීවරණ ධර්මත් එක්ක. ඒ නිසා ප්‍රඥාව තියෙන පමණට නීවරණ ධර්ම Tamanගේ මනසට ආවොත් හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාවේ ඇති අගය වටිනාකම නොඑක් අවස්ථාවල දේශනා කරනවා. දස පාරමිතා ධර්මවල මේ ප්‍රඥාව පාරමිතාවක් හැටියට වැඩි යුතු, පිරිය යුතු, පූර්ණය කළ යුතු ධර්මයක් හැටියට පෙන්වනවා. බෝධිපාක්ෂික ධර්මවල, irdipaada ධර්මවල විමර්ශා irdipaadේ හැටියට ප්‍රඥාව උන්වහන්සේ පෙන්වනවා. වැඩි යුතු ධර්මයක්, දියුණු කළ යුතු ධර්මයක්. ඒ වගේම ඉන්ද්‍රිය ධර්මවල පඤ්ඤා ඉන්ද්‍රිය හැටියට බෝධිපාක්ෂික ධර්මවල පෙන්වනවා. බල ධර්මවල ප්‍රඥාව බල ධර්මයක් හැටියට, ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් මැඩ පවත්වන්න පුළුවන්, යට කරන්න පුළුවන්. පතාක යෝධයෙක් වගේ කෙලෙස් බල මුළු ඒවා යටපත් කරලා ඒ බල මුළු අභිභවනය කරලා කුසල් සිත මතු කරගන්න ඒ නිවන් මඟ, දහම් මඟ, සුගති මඟ ඒ මතු කරගන්න මේ ප්‍රඥාව බල ධර්මයක් හැටියට බෝධිපාක්ෂික ධර්මවල පෙනී සිටිනවා. ඒ වගේම සප්ත බොජ්ජංග වල ධම්ම විචේ සම්බොජ්ජංගේ හැටියට මේ ප්‍රඥාව උපකාර වෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප හැටියට මේ ප්‍රඥාව නිවන් මඟ, ඒ දහම් මඟ, සුගති මඟ සත්වයාට උපකාර වෙනවා. ඒ නිසා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බෝධිපාක්ෂික ධර්ම අතරින් මේ ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි කියලා දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, සිව්පා සතුන් අතරින් සිංහයා වීරියෙන්, වේගයෙන්, සූරභාවයෙන් අග්‍රයි. මහණෙනි, බෝධිපාක්ෂික ධර්ම අතරින් මේ පඤ්චේන්ද්‍රිය අග්‍ර වෙනවා කියලා දේශනා කරනවා. එතකොට මේ ප්‍රඥාවේ තියෙන වැදගත්කම බලන්න. අපේ ජීවිතවල අපට කොතන හරි ජීවිතේ අපට වැරදුනා නම්, අද යම් වැරදීමක් තියෙනවා නම් මේ වෙනකල් අපිට ඒ ක්ලේශයන් හඳුනා ගන්න බැරි වුණා නම්, ඒ ක්ලේශ ධර්ම වලට අපි අහු වුණා නම්, තේරුම් ගන්න බැරුව කෙලෙස් ධර්මයන් එක්ක අපි ජීවත් වුණා නම්, ඒවට අහු වෙලා අපේ ජීවිත
අවාසනාවන්ත බවට පත් කරගත්තා නම් ඒ හැම තැනකම ප්‍රඥාව නැතිකමේ දෝෂයයි. ඒ කියන්නේ ලෝකේ සිදුවෙන සෑම වරදක්ම මෝහය මුල් වෙලා සිද්ධ වෙනවා. මෝහය නැත්තම් ඒ අනුවණකම අඥාන භාවය නිසා තමයි මේ තරම් දුකක් අපි විඳිනවා. ඒක දුකක් කියලා තාමත් අපිට තේරෙන්නේ නැහැ. මේ විඳින සියලු වද වේදනා දුක් වලට ප්‍රධාන හේතුව කවුද කියලා ඇහුවොත් අපෙන් සමහර කෙනෙක් බාහිර ලෝකෙට අතදික් කරන්න පුළුවන්. මේ ඔක්කොටම මේ හැම ප්‍රශ්නයකටම හැම ගැටලුවකටම මේ හැම දුකකටම හේතු උනේ බාහිර ලෝකේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ අපේ මේ දුක මේ ඇති වෙලා තියෙන්නේ අපි මේ දුක් විඳින්නේ අපිට මෙහෙම දුකක් පවතින්නේ බාහිර ලෝකෙන් කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ. අපි අද මොනවා හරි දුකක් විඳිනවා නම් ඇස්වල රෝග, කන්වල රෝග, දත්වල රෝග, නාසයේ රෝග, උදරයේ රෝග, වනපිරිකා, බගන්දරා, පිත්ත සමුට්ටාන ආදී මේ নানা ප්‍රකාර රෝගයන්ගෙන් පෙළෙමින්, කැඩෙමින්, බිඳෙමින්, වැටෙමින්, දිරමින්, ජරාවට පත්වෙමින් নানা ප්‍රකාර දුක් පීඩාවලට අද අපි ගොදුරු වෙලා සිටිනවා නම් නරක, තිරිසන්, പ്രേත, අසුර ආදී මේ දුක් වලට අපි භාජන වෙලා තියෙනවා නම් මේවට ප්‍රධාන හේතුව බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි. සත්‍ය, ඇත්ත, ධර්මය අවබෝධ කරගන්න නොහැකි වීම. අස්පනා පිට මේ අල්ලේ තියෙන රේඛා වාගේ තමන් ඉදිරියේ තමා ළඟ තියෙන මේ ඇත්ත, සත්‍ය, ධර්මය තේරුම් ගන්න තරම් අපේ ප්‍රඥාව තාමත් මදි. නුවණ තිබුණා නම් අපි මේකෙන් නිදහස් වෙනවා. සම්පූර්ණ ප්‍රඥාව මෝරලා හරි තැනට හරි අවස්ථාවට මේ ප්‍රඥාව මෝරලා ආවොත් ඒ කෙනාට අද මේ මහ මළුවම වුණත් මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙනවා. මම එහෙම කියන්නේ පින්වත්නි ප්‍රඥාවේ තියෙන වැදගත්කම පෙන්වන්න. ප්‍රඥාව නැතිකම නිසා ඒ මෝහය නිසා අද අපි මේ විඳින මහා දුක් වේදනා ඒවා අපට අපි ළඟම තියෙනවා. අපි දිවා රෑ දෙකේ කවමින් පොවමින් නාවමින් උලමින් පිරිසිදු කරමින් මොනවද මේ කරන්නේ? සැප විඳිනවා කියලා හිතෙන්න පුළුවන්. ඒ මෝහය ඇත්තටම සැපක් නෙවෙයි විඳින්නේ, දුකකට පිළියමක් කරන්නේ. මහා දුක් කන්දක් වහගන්න මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. දුක් විඳලා අර දුකතාවකාලිකව යටපත් කරගෙන වහගෙන අපි ජීවත් වෙනවා. හැබැයි අවසානයේ පරාජිතයෙක් වෙලා ආයේ මරණයටපත් වෙනවා. ආයෙත් සංසාරයේ කොහේ හරි උපදින. ආයෙත් මේ පොරේම තමයි අල්ලන්නේ. මේ ඇස කන නාසය දිව ශරීරයේ මේ මනස මේවා පෝෂණය කරන්න, ඒවට සැප දෙන්න, ඒවා රැක බලා ගන්න මහ ලොකු වෙහසක් දරනවා. අද මේ වෙනකල් යම් දුකක් වින්දන, යම් වෙහසක් මහන්සියක් පීඩාවක් අපට තිබුණා නම් මොකටද අපි පීඩා වින්දේ? හිතලා බලන්න. ඇත්තටම මේ පංචස්කන්ධය පෝෂණය කරන්න, ඒකට අවශ්‍ය කරන සැප පහසුකම් ඒවා සලසලා දෙන්න. කොච්චර සැප පහසුකම් දීලා කොයිතරම් හොඳට රැක බලාගෙන හැදුවත් ඇත්තටම බල්ලෙකුට කන්න දෙනවා තරම්වත් පිනක් නැහැ. සතෙකුට කෑම වේලක් කන්න දුන්නොත් ආත්ම 100ක විපාක 500ක් ලැබෙනවා. හැබැයි මේ අපේ බඹයක් පමණ වූ ශරීර කෝඩුව
පෝෂණය කරන්න අපි කාලය, ශ්‍රමය, ධනය, ජීවිතය බොහෝ කැපකෙරුවා. බොහෝ දේ කළා. ජීවිතේ හම්බ කරපු වගේ වැඩි හරියක් යට කෙරුවේ පංචස්කන්ධෙට. නමුත් අන්තිමේට මොකද්ද තියෙන්නේ? මොකක්වත් නැහැ. හිස් අතින් මිය පරලෝ යන. ගෙනියන කිසිම දෙයක් නැහැ. ඇයි ඒ? අපි මෙතන රැවටීමක් තියෙනවා. ඒ රැවටීමට, ඒ මුලාවට හේතුව තාම අපේ ප්‍රඥාව මෝරලා නැහැ. නුවණ තිබුණා නම් අපට මේ සත්‍ය අවබෝධ වෙනවා. ගැටලුව තියෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි. අපි නිතරම අපේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බලන්නේ පිටපැත්තෙන්. පිටපැත්තෙන් උත්තර හොයනවා. පිටපැත්තෙන් ඒව විසඳා ගන්න හදනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ අපි මේ විඳින දුකට හේතුව තියෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි, මේ අතුලාන්තේමයි. මේ ස්කන්ධ ලෝකය තුලමයි. ඒක පැහැදිලි වෙන්නේ නැත්තේ, පේන්නේ නැත්තේ අනුවණකම නිසා. ප්‍රඥා විපස්සනා ඥාන දියුණු කරගත්තොත්, සතිපට්ඨාන ආදී වශයෙන් ඒ භාවනා මාර්ගයේ ගමන් කරලා විපස්සනා ඥාන දියුණු කරගත්තොත් මේ අල්ලේ තියෙන රේඛාවාගේ අස්පනා පිට තමා තුලින්ම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. සත්‍ය අවබෝධ වෙන්නේ බැහැරින් නෙමෙයි, තමා තුලින්මයි, අතුලාන්තෙමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඇතුළතින්මයි නිදහස් වෙන්නේ. ඇතුළතින්මයි අපි බැඳිලා ඉන්නේ. හිතලා බලන්න, අපේ බන්ධනයක් තියෙනවනම් රූපවලට, ඒ රූපවලට තියෙන බන්ධනේ නැති වෙනවා ඇස්පෙනීම නැති වෙනකොට. බාහිර ලෝකේ පේන්නේ නැහැ. යම් දවසක කන් දෙක ඇහෙන්නේ නැත්තම් ශබ්ද වලින් තියෙන බාධාව අපිට නැති වෙනවා. මේ කියන ඉන්ද්‍රියන් ටික ඔක්කොම නැති වුණොත්, අඩපණ වුණොත්, අක්‍රිය වුණොත් දැන් දුක ඉවරයිද? නෑ. ඒ ඉන්ද්‍රියන් හරහා බැඳිච්ච ඒ මෝහයෙන් යුක්ත ඒ තෘෂ්ණාව, ඒ කියන්නේ දෘෂ්ටිය, රූපය මම, රූපය මගේ, මේ රූපය තුල මා ඉන්නවා, මා තුල රූපය තියෙනවා. වේදනාව මම, වේදනාව මගේ, වේදනාව තුල මා ඉන්නවා, මා තුල වේදනාව තියෙනවා. සංඥාව, සංස්කාර, විඥානය, මේ ස්කන්ධ පංචකයම මේ විදියට විෂයාකාර වූ දෘෂ්ටියකින් අල්ලාගෙන ඉන්නවා. ඒක ඒ බන්ධනය නිසා තමයි, ඒ අල්ලා ගැනීම නිසා තමයි මේ පංචස්කන්ධය මේ පවතින. යම් දවසක සුතමය ප්‍රඥාව දියුණු කරගෙන, දැන් ඔය මේ අවස්ථාවේ අපි කරන්නේ ස්වාමින් වහන්සේලාගේ මේ දේශනා හරහා සුතමය ප්‍රඥාව දියුණු කරගන්න. ඊට පස්සේ අපි ඒක චින්තාමය වශයෙන් අපි හිතලා ඒක අපේ තව චින්තාමය ප්‍රඥාව දියුණු කරගන්න. ඇත්ත තමයි මේ දුක තියෙන්නේ බාහිර ලෝකේ නෙවෙයි, මේ අපි තුලමයි. මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කවුරුවත් නෙවෙයි, මමම මේ තුල ඇති සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. මේක මට වෙන කෙනෙකුට, සාමාන්‍ය බුදු කෙනෙකුටවත් පුළුවන්කමක් නැහැ තව කෙනෙකුට සත්‍ය අවබෝධ කරලා දෙන්න. මේ සත්‍ය අපිම තේරුම් ගන්න ඕනේ. මොකද හේතුව? අපි තමයි මෙතන, අපේ තමයි මෙතන මුලාව පවතින්නේ. ඒ නිසා යම් දවසක සුතමේ ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව මතු කරගත්තොත්, දියුණු කරගත්තොත්, ඊළඟට සමතමය වශයෙන්, ලෞකික වශයෙන් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. සමත භාවනා වඩලා ලෝකීය වශයෙන් මේ ලෝකයේ තියෙන බොහෝ දේ ඒ අභිඥා හරහා දැක ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ලෞකික ප්‍රඥාවේ පරතරටම යන්න පුළුවන් සමත භාවනා දියුණු කරලා. දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥානන, පුබ්බේ නිවාසානුස්සති, ඍදි විදාදී මේ ඥාන ධර්ම අවබෝධ කරගෙන
අපට මේ මාංශ චක්ෂුසයට නොපෙනෙන එහෙත් ලෝකයේ තියෙන බොහෝ දේ අපිට ඒ දිව්‍යමය වූ ඇස හරහා ලබා දැක ගන්න පුළුවන්. හැබැයි ඒත් දුකින් ගැලවීමක් නැහැ. සතිපට්ඨාන ආදී ඒ විපස්සනා භාවනා වඩලා ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගන්න ඕනේ. අන්නේ නාම රූප ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය මේ වාගේ ඒ ගැඹුරු ධර්ම පිළිබඳව අර අපි සමත වශයෙන් සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් ඒ වගේම සමතමය වශයෙන් දියුණු කරගත්ත ඒ ප්‍රඥාව පාදක කරගෙන මේ පංචස්කන්ධයේ ඇතුළාන්තයට ඇතුල් වෙලා ඇතුළත ඇති තතු විපස්සනා වශයෙන් වඩලා අවබෝධ කරගන්න ඕන. නාම ධර්ම හැටියට නාමය බලන්න ඕනේ. විග්‍රහ කරලා විස්තර කරලා විමසලා බලන්න ඕනේ. අකුසල් සිත් කුසල් සිත් ආදි වශයෙන් අපිට බලන්න පුළුවන්. අකුසල චෛතසික කුසල චෛතසික අපිට බලන්න පුළුවන්. කාමාවචර සිත් රූපාවචර සිත් ඒ වගේම අරූපාවචර සිත් ලෝකෝත්තර සිත් ඒ සිත්වල ඇති වෙන චිත්තචෛතසික ධර්ම ඒ ධර්මතා බලන්න පුළුවන්. අන්න ඒවා අපි සමාධිය පාදක කරගෙන ඒ සිතේ තියෙන සමතෙන් දියුණු කරගත්ත සමාධි ආලෝකය හරහා අපේ මනසට ඇතුල් වෙලා ඒ මනසේ ඒ මොහොතේ තියෙන ධර්මතාවයන්ගේ සැබෑ ස්වરૂපය බැලුවොත් චිත්තක්ෂණයක් පාසා හිත වේගයෙන් ඇති වෙනවා නැති වෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් ඇසින් බලන කෙනෙකුට හිතෙන් බලන කෙනෙකුට කවදාකවත් ඒ නාම රූපයන්ගේ තියෙන සැබෑ తত্ত্বය අහුවෙන්නේ නැහැ. ඒ සැබෑ తত্ত্বය දකින්න නම් විපස්සනා ඥානයක් භාවිතා කරන්නට ඕනේ. කියන්නේ විපස්සනා වඩන්නට ඕනේ. විපස්සනා වඩනවා කියන්නේ ඒ තියෙන ධර්මතාවයන්ගේ තියෙන ඇත්ත ඇති හැටියෙන්ම බලනවා. මොනවද ඇත්ත? නාම රූප ධර්ම සියල්ලම එතනම ඇති වෙනවා නැති වෙනවා. ඒ අපේ මේ ඇසට අහු වෙන්නේ නැහැ. අපේ හිතට ඒක තේරෙන්නේ නැහැ. හිතටත් ගොඩක් දේවල් තේරෙනවා. හිතටත් ගොඩක් දේවල් අවබෝධ වෙනවා. හැබැයි ඒ මේ පරම සත්‍ය අපි මේ රැවටිලා ඉන්න තැන හිතෙන් බලන්න බෑ. සුතමේ ඥානයකින් අවබෝධ කරගන්න බෑ. ඒක අවබෝධ කරගන්න නම් සමාධිය උපදවාගෙන ඒ සමාධිය කරහා ලැබිච්ච ආලෝකය සිතට යොමු කරලා මේ ගතට යොමු කරලා බලන්න ඕනේ. අන්න එතකොට විනිවිද ඒ ඇත්ත ඇති හැටියට පේන්න ගන්න. එකම දේ තමයි වේගයෙන් වෙනස් වෙන ධර්මතාවයක්ම පමණක් තියෙනවා සත්වයේ පුජ්‍යලයක් නැත්තේ කියන මේ විපස්සනා ඥාන පහළ වෙනවා. දැන් අද උදේ මෙතෙන්ට ආපු තැන ඉඳලා මේ බණ පටන් ගත්ත වෙලාවේ ඉඳලා මොන තරම් සිත් ටිකක් පහළ වෙන්නේ නැද්ද? මොන තරම් සිතවිලි ටිකක් අපට පහළ වෙන්නේ නැද්ද? කොහේවා? ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ ඔක්කොම දුකයි. ඒ ඔක්කොම අනාත්මයි. දැන් පහළ වෙනවා සිතවිලි ටික. ඒවත් එතනම නැති වෙනවා. දැන් උදේ කාලේ අපි වන්දනා කරන වෙලාවේ තිබුණු සිතවිලි උදේ කාලේ මේ දේශනාවට ඉස්සරලා අපි මේ දේශනාව අහනකොට අපිට තිබුණු සිතවිලි දැන් ඉඳ ගන්න වෙලාවේ තිබුණු සිතවිලි ඔක්කොම නැහැ. අනිත්‍යයි. දැනුත් ඇති වෙනවා. මේ මොහොතේත් ඒවා නැති වී යනවා. අනිත්‍යයි. අන්නේ යථාර්ථය පේන්නේ නැහැ. එකක් නැති වෙනකොට සන්තති වශයෙන් ඒ සන්තති ගණය හරහා එකක් නැති වුණා ආයෙ එකක් ඉදිරිපත් වෙනවා. අපි එතෙන්ට රැවටෙනවා. අන්න එතන අපි අල්ලා ගන්නවා මම කියලා. මට තේරෙනවා. මං හිතනවා. මට දැනෙනවා. මට පේනවා. හැබැයි එතන මේක චිත්තක්ෂණයක් ඇතුළත තරම් කාලයක් ඇතුළත බිඳිලා යනවා. හැබැයි සන්තති ගණය නිසා
ආය නැවත චිත්ත පරම්පරාව වැඩ කරනවා, සිතවිලි ඇති වෙනවා. මේ ඇති වෙන නැති වෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වෙනසෙන ධර්මතාවය පේන්නේ නැහැ. අන්න ඒ නිසා එතන මම කියලා කෙනෙක් දකිනවා, මගේ ආත්මය කියලා දෙයක් දකිනවා. ඒක තෘෂ්ණාවෙන් මෝහයෙන් දැඩිව ග්‍රහණය කරගන්නවා. අන්න එතනින් ගැලවෙන්න නම් අපි සුතමය ප්‍රඥාව දියුණු කරලා, චින්තාමය ප්‍රඥාව දියුණු කරලා, සමත භාවනා මාර්ගයෙන් සිතේ නීවරණ ධර්ම බැහැර කරලා අපේ සමාධි ආලෝකයේ හිතේ උපදවාගෙන ඒ සමාධි ආලෝකයේ හිත තුළට යවලා අන්න ඒ යථාර්ථය බැලුවොත් මේ මොහොතේ චිත්තක්ෂණයක් පාසා ඇතිව නැති වෙන ධර්ම පරම්පරාව පේනවා. අන්න එතකොට නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ සත්වේ පුජ්‍යලේ ආත්මයක් නැත්තේ. චිත්ත පරම්පරාවක්, ධර්මතා පරම්පරාවක් ඇතිව නැතිව යනවා කියන මේ සත්‍ය අවබෝධ වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් කිසි දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ සියල්ල ඇති වෙලා නැති වෙනවා කියලා යම් දවසක අවබෝධ වුණා නම් ඒකට කියනවා ධම්ම චක්කුං උදපාදී, දහම් ඇස පහළ වුණා කියලා කියනවා. ඇයි? ඒ ටික දකිනකොට ඇලෙන්න බැඳෙන්න දෙයක් එතන ඇත්තේ නැහැ. වේගෙන් විනාශ වෙමින් යන ධර්ම පරම්පරාවක් විතරයි තියෙන්නේ. එතන තමයි අපි ඇලිලා ඉන්නේ, බැඳිලා ඉන්නේ, රැවටිලා ඉන්නේ, මුලා වෙලා ඉන්නේ. එතන සත්‍ය තේරෙන්න නම් විපස්සනා ප්‍රඥාව අපේ මනසේ ඇති කරගන්න ඕන. රූපය වුණත් එහෙමයි. රූපයේ චිත්තක්ෂණ 17ක් පාසා විනාශ වෙනවා. නමුත් අපට අහුවෙන්නේ නැහැ. දැන් සමහර අයට ඇහැ පේනවා අඩු වුණාම කණ්ණාඩියක් දාගන්න. එතකොට පේනවා. ඒ වගේ අපේ මාංශ චක්ෂුසයට නොපෙනෙන, අපේ හිතට අල්ලගන්න බැරි, කොච්චර හිතුවත් තේරෙන්නේ නැති ඒ දේවල් විපස්සනා ප්‍රඥාව දිනු කරගත්තාම ඒ සමාධි ආලෝකය කරහා අන්න අර හොඳ ඇහැට පේන කණ්ණාඩි දෙකක් දැම්මා වගේ. රාත්‍රියේ හඳපානේ පෙවුන් නැති දෙයක් මධ්‍යාහනේ සූර්ය දිවි රාජා පෑවුවාම පැහැදිලිව පේනවා වගේ අර සමාධි ආලෝකය හරහා අර විපස්සනා ඥාන තුලින් මේ රූපයේ ඒ වගේම මේ නාම ධර්මයේ ඇත්ත ඇති හැටියෙන්ම දැක ගන්න පුළුවන්. අන්න ඒ ප්‍රඥාව අපි අවබෝධ කරගත්තොත්, මතු කරගත්තොත් ඒකාන්තයෙන්ම අපි මේ ජරා මරණ සහිත සංසාර දුකින් අද වුණත් ඒ ප්‍රඥාව මතු කරගත්තොත් මේ බාහිරින් නෙමෙයි මේ ඇතුළාන්තෙන් මෙතනින්ම නිදහස් වෙනවා. ආයේ වෙන යන තැනක් නැහැ. අසංකත ධාතු නිර්වාණ ධාතුව කියන්නේ මෙතනම සත්‍ය අවබෝධ වෙලා මෙතනින්ම නිදහස් වෙන එක. ඒ නිසා අපි මේ පොර අල්ලන්නේ බැහැරින් තියෙන දෙයකට නෙමෙයි. අපිට මේ දුක ඇති තියෙන්නේ මේ අනවබෝධය කරහා, මෝහය නිසා. ඒ නිසා අපි කල යුතු එකම දේ ප්‍රඥාව දියුණු කර ගැනීමයි. ඒ සඳහා සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා වශයෙන්, සමත පඤ්ඤා වශයෙන්, සමත වශයෙන් දියුණු කරගන්න ප්‍රඥාව, විපස්සනා වශයෙන් දියුණු කරගන්න ප්‍රඥාව ක්‍රමානුකූලව දැන උගත් බුද්ධිමත් ස්වාමින් වහන්සේලා හරහා, ඒ වගේම දැන උගත් ගිහි පින්වතුන්වත් ඒ අය හරහා මේ සතර සතිපට්ඨාන ආදී ධර්ම ඉගෙනගෙන ඒවා අපි භාවිතා කළොත්, ක්‍රමානුකූලව පිළිපැද්දොත් මතු දවසක මේ ප්‍රඥාව අවදි කරගෙන මේ අප ළඟම දැනුත් මේ මොහොතේ තියෙන පරම සත්‍ය අවබෝධ කරගෙන මෙතනින්ම නිදහස් වෙලා ඒ බුදුපසේ බුදු මහා රහතන් වහන්සේ අවබෝධ කොට වදාළ අමා මහ නිවනටපත් වෙන්න ලැබෙනවා කියලා අපි සිහිපත් කරනවා. හොඳයි. දැන් මේ අවස්ථාවේ අපට ලැබුණු කාල වේලාව විකුත් වෙලා ගියා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ අපි මේ දේශනාව සාරාංශ කරලා කෙටියෙන් කිව්වොත් මේ පැයක් තරම් පුංචි කාලයක් තුළ ඔය ඇත්තන්ට තේරුම් කරලා දෙන්න අපි අදහස් කළේ, බලාපොරොත්තු වුණේ අපේ දුක පවතින්නේ බාහිර ලෝකේ නෙමෙයි. අපේ දුක තියෙන්නේ අපි තුලයි, අභ්‍යන්තරේ. ඒ දුකට හේතුව තියෙන්නේ අපි ළඟමයි. අපි යම් දවසක නිදහස් වෙනවා නම් අප තුලින්මයි නිදහස් වෙන්නේ, බාහිර ලෝකෙන් නෙමෙයි. ඒ නිසා සත්‍ය අවබෝධ වෙන්නේ ඔබ තුලමයි, ඔතනමයි, මේ ස්කන්ධ ලෝකයේ තුලමයි. රැවටීම තියෙන්නේ, මුලාව තියෙන්නේ ඔබ තුලමයි, ඔතනමයි, මේ තැනමයි. ඒ නිසා
මම කෙටියෙන් මතක් කරනවා මේ දේශනාව සම්පින්ඩණය කරලා ඔය ඇත්තෝ සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන දියුණු කරගන්න ඔය ඇත්තන්ට මේ සියලුම ජරා මරණ සහිත දුක් වලින් එතර වෙලා අමා මහ නිවනටපත් වෙන්න මේ පින උපකාර වෙනවා කියලා අපි මතක් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී දැන් මේ අවස්ථාවට සහසම්බන්ධ වුණ විශේෂයෙන් මේ පුණ්‍ය කටයුතු සංවිධානය කරගත්ත සංවිධායක මණ්ඩලයේ ඒ පින්වත් මහත්වරු ඒ වගේම ඒ නෝනා මහත්මිවරු ඇතුළු ඒ සහසම්බන්ධ වුණා වූ හැමෝටමත් ඒ වගේම අද මේ අවස්ථාවට පැමිණ සම්බන්ධ වන මේසා විශාල සිල් පිරිසේ පින්වතුන් සෑම සිළු දෙනාටමත් ඒ වගේම මේවාට අද මෙතෙන්ට එන්න බැරි වුණත් ඈත දුර ඉඳලා දුර බැහැර ඉඳලා රටින් රාජ්‍යයේ ඉඳලා වුණත් මේ අවස්ථාවට සම්බන්ධ වන යම්තාක් දෙනා ඉන්නවා නම් ඒ සෑම සිළු දෙනාටමත් ඒ වගේම මේ පුණ්‍ය කටයුත්තට සහයෝගය දෙන මේ ගරු කටයුතු අපේ පූජනීය ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ ඒ මහා සංඝරත්නයටත් ඒ වගේම අද මේ පින්කමට දායකත්වයේ දරන පහත නම් සඳහන් ඒ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් මූලික අරමුණ ඇහැලියගොඩ තලාවිටිය පදිංචිව සිටි කොස්ගොඩගේ ස්වර්ණශීලී මෑණියන් ඒ වගේම එච් ප්‍රේමරත්න පියාණන්, චන්ද්‍රා දමයන්ති මෑණියන්, එම්.එල්. ජයසෝම පියාණන්, ඒ වගේම මල්හාමි පියාණන්, සරත් ගමගේ පියාණන් යන අයට මේ උදාර උතුම් ධර්ම දානමේ පින දැනේවා, පෙනේවා, හිමි වේවා. ගිය තැනක ඉන්න තැනක ඉඳලා දොහොත් මුදුනේ තබා අනුමෝදන් වෙත්වා. මේ පින් බලයෙන් ඒ අයට මතුමත්තේ ස්වර්ග මෝක්ෂ සම්පත් ස්වර්ග සම්පත් කෙලවර අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ ලබා දෙන පින්වතුන් අතර නිලංක, ඒ වගේම සම්පත් ප්‍රේමලාල්, ඉන්දික සේනාරත්න, කමනී යන අයට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස ආශිර්වාද කිරීම, ඒ වගේම දායකත්වයේ දරන සෑම සිළු දෙනා විසින්ම කරනු ලබන රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක වීම පිණිසත්, ඒ වගේම සසරින් එතර වීම පදනමේ සියලුම සමාජිකයින් හට ආශිර්වාද කිරීමත්, ඒ වගේම ධර්මදේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ආදී මෙවැනි කටයුතු රාශියක් සිත් තුළ දරාගෙන අද දවසේ මේ පවත්වනු ලබන මේ උතුම් වැඩසටහන හරහා සිදු කරගත්තා වූ සකල විද කුසල සම්භාර ධර්මයන්ගේ බලයෙන් ඒ මතක් කරපු ඒ සියලුම දෙනාගේ සියලු සම්‍යක් ධර්ම ප්‍රාර්ථනාවෝ පූර්ණ චන්ද්‍රයාසේ ਸਰව ප්‍රකාරයෙන් මුදුන්පත් වී මතු අනාගතේ පැතු උතුම් බෝධිඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ අප සෑම සිළු දෙනාගේම දයාබර මව් දෙමව්පියෝ, දූ දරුවෝ, දරුමුණුබුරෝ, සහලේ ඥාතීන්, කල්යාණ මිත්‍රයෝ, දෙවියන් සහිත සදේවක ලෝකවාසී සියලුම සත්වයින්ද මේ අවස්ථාවේ සිහිපත් කරමු. පින් කැමැති දෙවියන් සහිත සදේවක ලෝකේ සෑම සිළු දෙනාට මේ උතුම් පින හිමි වේවා, යිති වේවා, අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙන සියලුම සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ යෙත්වා, නිති පන්සිල් පොහොයට සිල් රකිත්වා, සමත විපස්සනා භාවනා වඩත්වා, ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි දෙවියන් සහිත සදේවක ලෝක සත්වයාට මෛත්‍රියෙන් පින්පෙත් අනුමෝදන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙමනම් දැන් දෙවියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදාති.